ඔයා දන්නවද ලංකාවේ සූරියකන්ද කියලා ලස්සන පැත්තක් තියෙනවා. පොය දවසේ මමයි මගේ යාළුවයි අන්න ඒ ලස්සන පැත්ත බලන්න ගියා. එහෙනම් එන්නකෝ වීඩියෝ එක දිගටම බලන්න. මම මේ පෙන්නන කඳු ටිකක් තියෙනව නේද? අන්න ඒ ටිකට තමයි අපි ටිකක් කිට්ටු වෙන්න යන්නේ. මේ පැත්ත ගොංගල කියලාත් කියනවා. ඒ ටිකේ උඩහට ওই ටවර් එහෙම ගොඩක් තියෙනවා මේ පැත්තේ. මම ඇත්තටම මෙච්චර ළඟ ඉඳලත් මේ පැත්තට ආවේ අදමයි. හැබැයි මේ පැත්තට ගොඩාක් දුර ඉඳන් කට්ටිය එනවා බලන්න මේ හරිය. ඒ කියන්නේ ඇත්තටම මාරම ලස්සනයි මේ පැත්ත බලන්නකෝ. මම ඔයගලන්ට වීඩියෝස් ෆොටෝස් දාන්නම්. මම මෙහෙට ආපු පාරත් ඕගලන්ට කියන්න මම ආවේ වලකඩට ඇවිල්ලා වලකඩින් උඩහට ආවහම තියෙනවා අලිවාඩිය කියලා. අලිවාඩියෙන් දකුණට ආවන් කෙලින්ම සූරියකන්ද තියෙන්නේ. මේ ඉතින් අපි යන පාරවල් වල ගතපු චුටි ෂොට්ස් තියෙන්නේ. සූරියකන්ද කිව්වහම ඉතින් ඉස්සෙල්ලම මතක් වෙන්නේ මට නම් සූරියකාන්තමයි. සූරියකන්ද ටවුන් එක දිගටම පහු කරගෙන ඇවිල්ලා වම් අත පැත්තට පාරක් තියෙනවා. ඒ පාරේ ආවහම සිංහරාජ පන්සලට එන්නත් පුළුවන්. අපි දැන් පන්සලේ ඇතුළටත් ආවා. මේ තියෙන්නේ පන්සල. මේ පන්සල ඇතුළත් මාරම ලස්සන. ක්ලයිමේට් එක උනත් හරියට මට දැනෙන්නේ බදුල්ල බණ්ඩාරවල පැත්තට ගියා වගේ. පොඩි අවුලකට තිබුණා ඉතින් අවුවයි ඇත්තම කතාව දවල් 12ට විතරනේ අපි මෙතෙන්ට ගියේ. හැබැයි මාරම ලස්සනයි view එක ඇස් දෙකට මාරම ආසයි. මේ පන්සලෙන් ඇතුළට කැලේ වගේ තියෙනවා ඇවිදින්න. මම පුංචි කාලේ මට මතකයි එක දවසක් ආවා. හැබැයි අපි දෙන්න ගියේ නැහැ වැඩිය හේතුව අවුව වැඩි නිසා. අපි දෙන්නට අද දවසේ ඕනේ ඇත්තටම ලොකු රිලැක්ස් එකක්. අපි දෙන්නම ඩේ ටු ඩේ කරන ජොබ්ස් එක්ක මාරම ස්ට්‍රෙස් වෙලා ඉන්න දෙන්නෙක්. සමහර වෙලාවට හැම වෙලේම නෑ. ඒ නිසා අපි දෙන්නට ඇත්තටම ඕනේ ටිකක් රිලැක්ස් වෙලා නිදහසේ ඉඳලා යන්න පුළුවන් තැන. ගෑනු ළමයි දෙන්නෙක් වුණත් අපි දෙන්නම අපේ ජීවිතේ කිසිම තැනක හිර වෙලා නැහැ. අපි දෙන්නගෙම පවුලෙන් වුණත් කවදාවත් අපිව හිර කරන්න හදලත් නැහැ. ඒකට හේතුව විදියට අපි දෙන්නම හිතන්නේ අපි අපේ දෙමව්පියන්ගේ ගෙදර අයගේ විශ්වාසය හැමදාම ඒ විදියටම ආරක්ෂා කරපු හින්දා වෙන්න ඕන. අපි අපේම කතාවල හිරකාරයෙක් වෙනවට වඩා අපි ආස තැනක ඇවිදලා කාලා බීලා ලස්සන ඇඳුමක් ඇඳලා ජීවත් වෙන්න පුළුවන් නම් අපි මාර වාසනාවන්තයි. ඉතින් අපි දෙන්නත් ඒ වාසනාවන්තයින්ගෙන් දෙන්නෙක්. මොනව කරත් අපි දෙන්න අපේ ලිමිට් වලට පිටින් කවදාවත් වැඩ කරන්නේ නැහැ. මම ඔයාට සතුටින් ඉන්න ටිප් එකක් කියන්නද? ඔයාට හම්බුණු දේවල් ගැන විතරක් ඔයා හිතන්න. නොලැබුණු දේවල් ගැන හිතන්නේ නැතුව ඔයාට මේ හම්බුනේ කොච්චර හොඳ දෙයක්ද කියලා නිතරම හිතන්න. හරි. ඒ කතාව වලින් වැඩක් නැහැ. එන්නකෝ ගෙදර යන්න. දැන් මේක බලලා ඔයා ගෙදරත් එක්ක රණ්ඩු වෙන්න එහෙම නැහැ. මට කොහෙවත් යන්න දෙන්නේ නැහැ කියලා එහෙම. වාසනාවකට හම්බුණු අපේ මේ ජීවිතේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් ලස්සනම දේවල් දකින්න ගමන් අත්විඳින ගමන් තමයි අපි මේ ජීවත් වෙන්නේ. ගෙදර යන අතරමඟදී මෙන්න මෙයා අපේ පාරට පැන. ඉතින් අපිට මතක් වුණාට අග්ගාලා ගෙනාවු කෑම වගේක් ඉතුරු වුණා නේද කියලා. එයාට බිස්කට් දෙන්න හදනකොට තව එක්කෙනෙක් ආවා. ඉතින් එයාටත් ඒක දීලා අපි දෙන්න ගෙදර ආවා. මේ තියෙන බුත් කන්ද. මේ බැනර් එක ගාවත් අපි දෙන්න ෆොටෝ එකක් ගත්තා. ඉතින් ලස්සනයිනේ අර ගෑල් ළමයි දෙපැත්තේ ඉඳන් ෆොටෝස් ගන්නකොට කියලා කවුද කියනවා ඇහුණා. බයි බයි එන්න.